අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව මං හිතන්නේ ඔබට අමුතුවෙන් මං කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මුදල් හදල් කොයි දෙයක් වුණත් අපි ජීවිතේ එකතු කරගෙන ඒ දේවල් කොච්චර පොඩි ගහගන්න උත්සාහ කරත් අපි දන්නවා හොරහතුරෙකුට උනත් ඒක අරන් යන්න පුළුවන්. නමුත් අපි දෙයක් ඉගෙන ගත්තොත් මං හිතන්නේ ඒක කිසිම කෙනෙකුට අපෙන් බලෙන් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව කතා කරනකොට අපිට දැන් මේ දවස්වල මේ කෘත්‍රිම බුද්ධිය කියන කාරණය අමතක කරන්නට හැකියාවක් නැහැ. අපි මේ දැනුම එකතු කරගෙන ඉස්සරහට යන්නට අවශ්‍යයි ජීවිතේ ජය ගන්නට. ඉතින් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් අපි කතා කරන නාලිකාව ඇතුලේ මේකේ තවත් පරාසයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්න ඉන්නවා. අපේ ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් මේ කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට පැමිණියා. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් වෛද්‍යතුමනි ආයුබෝවන් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමා අද දවසේදීත් අපේ කතා බහට. වෛද්‍යතුමනි මේ කෘත්‍රිම බුද්ධිය අද වෙනකොට මේකෙන් වැඩක් නොගන්නා පාර්ශවයක් අපිට ටිකක් ලෝකයේ පිළිබඳව කතා කරොත් හොයාගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් ලංකාව ඇතුලේ මේ පිළිබඳව තියෙන උනන්දු අපි තව වැඩි කර යුතුයි කියන මතයත් එක්ක තමයි අපි මේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් කතා කරන්න උත්සාහවන්ත වෙන්නේ. වෛද්‍යතුමනි මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ දෙමව්පියන් විදිහට මේ පිළිබඳව අවධානය යොමු කරලා අධ්‍යයනය කරලා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්නේ කොහොමද සහ දරුවන්ට මේ දැනුම ලබා දෙන්න දෙමව්පිය මොනවද කරන්න ඕනේ කියන කාරණය පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඔව් අපි මීට පෙරත් වැඩසටහන් ගණනාවකදී මේ කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරලා තිනවා. මම යමක් එකතු කරන්න කැමතියි. තවත් අවුරුදු 5කින් මේ 2026 අවුරුද්ද 5ක් යන විට වැටහෙවි අපි කියන්නේ මේ මොකද්ද කෘත්‍රිම බුද්ධිය වැදගත්කම මොකද්ද සහ ඒකෙන් කරන්න පුළුවන් වැඩ පහසු කරගන්න පුළුවන් මොකද්ද කියලා. ඉතින් ඒ හොඳම දේ ඔබට පෙර අපි දැනුවත් කරන්න තමයි මේ වැඩසටහන් කරන්නේ. මොකද අපි ඒ කෘත්‍රිම බුද්ධිය නැත්තම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන தත්ත්වයට ඒක යොදා නොගත්තොත් අපි දන්නවා අවාසි ගන්නාවක් වෙනවා. දෙමාපියන් විදිහට ඒක නිසා අපි අලුතෙන් ආපු දෙයක් ලංකාවට තාම අලුත් වුණාට විදේශ රටවල් දැන් මේක අලුත් නැහැ මේක. ඉතින් දෙමාපියන් විදිහට මේ අපි කියන නිසාම මේ පොඩ්ඩක් බලලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ නැත්තම් කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න. ඔබට තිබෙන දැනුම භාවිතා කරලා අන්තර්ජාලයට ගිහිල්ලා මේක ගැන අධ්‍යයනයක් කරලා බලතැයි මේකේ තියෙන වාසි මොනවද කියලා. ඒ විට ඔබට වැටහෙවි මේ තියෙන වාසි අපේ දරුවන්ටත් දෙන්න ඕන කියලා. ඊට පස්සේ දෙමව්පියන් මේක අධ්‍යයනය කරාට පස්සේ මේකේ තියෙන හොඳ පැත්ත බලලා දරුවන්ටත් මේකේ තියෙන හොඳ පැත්ත අපිට දෙන්න පුළුවන්. අපි නිතරම මේකේ නීතියක් නිතරම කියනවා AI අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් කෘත්‍රිම බුද්ධිය යොදාගත්තොත් පැය 6ක් දාතොත් අපි ස්වභාවයෙන් පැය 6ක් අපි ඉන්න ඕන. මොකද ඒකට හේතුව අපි දෙකම සමතුලිත කරගන්න ඕන මේ තුලනය කරගන්න ඕන නිසා. ඉතින් දෙමාපියන්ට මේ නීතියත් එක්කම පුළුවන් දරුවන්ට කොහොමද මේක ඒ කියන්නේ හොඳට යොදා ගන්න පුළුවන් කියලා බලන එකක් තමයි දැන් අනාගතයේ සැලසුම් කරන විටත් අපිට පුළුවන් අපේත් ඔළුවට අදහසක් එන්නේ නැත්නම් අපේ තියෙන තොරතුරු දත්ත දීලා අපිට උදව් ගන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය මොන වගේ දේවල්ට අපිට සුසු වෙන්නේ අනාගතය කොයි වගේ තැනකට යාවිද අනාගතේ ව්‍යාපාර ශාස්ත්‍රය කොතනට යාවිද රැකියා ශාස්ත්‍රය කොතනට යාවිද කියලා දෙමාපියන්ට පුළුවන් අධ්‍යයනයක් කරන්න. ඒතර දෙමාපියන්ට තියෙන පළවෙනි දේ තමයි දරුවාගේ අනාගතය කොයි පැත්තටද යනවද කියලා බලන්න. ලංකාවේ වෙන්න පුළුවන් ලෝකෙ වෙන්න පුළුවන්. ලෝකයේ අවුරුදු තව 10කින් කොතන තියෙන්නේ කියලා කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලම කරන්න පුළුවන්. ඒ විදිහට අවබෝධයක් එනවා අවුරුදු 10කින් මේ තැනකට යනවා කියලා. හැබැයි ඕක අපිට හිතෙනවා අඩුයි. අපි හිතනවා අඩු නිසා තමයි අපි එහෙම බලන්නේ. බැලුවට පස්සේ අපි දන්නවා ලෝක වෙළඳ පොලේ කොහොමද මේවා වෙනස් වෙන්නේ වගේම රැකියාවේ අවස්ථා කොහොමද වෙනස් වෙන්නේ ඊට පස්සේ දරුවන්ගේ අනාගතය කොහොමද වෙනස් වෙන්නේ ඊට පස්සේ තාක්ෂණය කොහොමද එන්නේ කියලා අවබෝධයක් ගන්න පුළුවන් අංක එක ඒක. ඊපස්සේ දරුවන්ට තමන්ට දරුවන් එක්ක සාකච්ඡා කරලා කැමති පැත්ත මොකද්ද කියලා අහන්න පුළුවන්. මොකද දරුවන් ඇහුවට පස්සේ දරුවා අධ්‍යාපනයත් එක්ක දරුවා දන්නවා මම මෙන්න මේ පැත්තමයි කැමති. ඒතර හැමදේම අධ්‍යාපනයේ දරුවට ලබා දෙන ගමන් තමන් කැමති පැත්තක් දෙනවා. ඒකට අවශ්‍ය දැනුම මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා යොදා ගන්න පුළුවන්. ඉස්සර තමයි අපි දැනුම පිළිබඳ මේ කූවට පොත් බලන්න ඕන එහෙම තියෙනවා. හැබැයි අපි දවසට කොටසක් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා දැනුම හොයාගෙන යන්න පුළුවන්. උදාහරණයක් දරුවා කියනවා මට ගුවන් නියමයක් වෙන්න ඕන කියලා කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා බලන්න පුළුවන්. මොනවද මේකට කරන්න ඕන? එහෙනම් දරුවා හැඩ ගස්සන්න පුළුවන්. මොකද අද ඉන්න මේ දරුවා ලෝකේ කවදාද ජය ගන්න පුළුවන්. අපි පටුවට පොඩියට හිතන්න හොඳ නැහැ. දැන් ඉන්දියාවේ ඉන්න බොහෝ දෙනා තමයි අද ඇමරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රධාන තනතුරු දරන්නේ.
කියන්නේ ප්‍රධාන විධායක තනතුරක් දරන අවස්ථා තියෙනවා. අනිත් තනතුරු දරන අවස්ථා තියෙනවා. ඉතින් දැන් අපේ Google සමාගම වෙනත් දරන. එතකොට අපි එතන වැටෙන දෙයක් තමයි ඔවුන් මේ අවස්ථාව සොයාගෙන ඔවුන් දරුවන් පුරුදු කරනවා මේ තැනට යන්න. ඒ එක්කම අපි දකපු දෙයක් තමයි ඉන්දියාව වගේ රටවල් චීනෙත් තමන්ගේ සංස්කෘතිය සහ තමන්ගේ දේත් රැක ගන්නවා. ඔවුන් ඒ රටට ගියත් ඔවුන් යන මේ ආගමික කරන කටයුතු වෙනස් කරලා නැහැ. අම්මලා තාත්තලාට සලකන එක වෙනස් කරලා නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය අමතක කරලා නැහැ. ඇඳුම අමතක කරලා නැහැ. ඔවුන් ආහාර අමතක කරලා නැහැ. එවිට දැන් මම මේක AI භාවිත කරන ගමන් අපිට ඔය එකත් අපි කියන්නේ අපිට පුළුවන් මේ රැක ගන්න. ඇයි අපි මේක නිතර කියන්නේ මොකද දෙකම අවශ්‍යයි. හැබැයි AI අමතක කරලා යන්න බැරි ගමනක් තමයි තියෙන්නේ. අපි කියන දේ තව අවුරුදු ගණනාගේ වැටේවි. ඉතින් දරුවන් වෙනුවෙන් අපිට එහෙම උදව්වක් කරන්න පුළුවන්. දෙමව්පියන්ගේ යුතුකමක් තියෙනවා. ලෝකයේ අවුරුදු 10කින් කොහෙද තියෙන්නේ? ලංකාව අවුරුදු 10කින් කොහෙද තියෙන්නේ කියලා අධ්‍යයනයක් කරන්න. පැහැදිලිවම මේ වැදගත්කම කොච්චරද කියන එක ඔබ අවබෝධ කරගන්න. වෛද්‍යතුමනි ඊට පස්සේ දැන් අපේ ගුරුවරු සම්බන්ධයෙන් කතා බහ කරනකොට ගුරුවරුන්ට කොහොමද මේ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න මේ කාරණා හොයනකොට කරුණු කාරණා හොයනකොට ගුරුවරුන්ගේ පැත්තෙන් කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. දැන් AI වල තියෙන දෙයක් තමයි AI වල දැන්ට ලෝකයේ තියෙන දත්ත බලලා තමයි AI අපිට උත්තරයක් දෙන්නේ. ගුරු මෑණිවරු පියවරුන්ට අපේ ලොකු සේවයක් කරන ඔවුන්ට පුළුවන් මේ ඒ කියන්නේ සැලසුම් කිරීමට AI යොදා ගන්න. ඒ කියන්නේ දරුවන්ගේ පාඩම් සැලසුම් කිරීමට AI තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද මාසික පාඩම් කරන්නේ, දෙවෙනි මාසික කොහොමද තමන්ගේ විෂය උගන්වන්නේ කොහොමද කියලා සැලසුමක් ඉල්ලන්න පුළුවන්. එතකොට සැලසුම ලැබෙනවා. ඒක 100%ක් මේකට යන්න අවශ්‍ය නැහැ. ඒකයි තමන්ගේ ප්‍රායෝගික දෙයක් කුයි බලලා අවුරුද්ද සැලසුම් කරන්න පුළුවන්. ඒක කාලසටහන තියෙනවා. අපි මෙන්න මේ විදිහට තමයි සැලසුම් කරලා බලන්න. එතකොට දරුවාගේ වැඩ කරන එක මේ අපේ දරුවන්ට මේ උගන්වන කාලසටහන ඒ ඔක්කොම සැලසුම් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉස්සර තමයි ඔය ප්‍රශ්න හොය ගියේ. දැන් මොනවා හරි ප්‍රශ්න අපි කිව්වොත් හොඳ ප්‍රශ්න අපිට 10ක් හදලා දෙන්න කියලා ප්‍රශ්න හදලා දෙන්නත් AI වලින් පුළුවන්කම තියෙනවා. දැන් එහෙම AI වලින් අපි හැදුවට පස්සේ ප්‍රශ්නවල අපි කියනවා මේ විශාල සංචිතයක් හදුවට පස්සේ ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයක් ගන්න පුළුවන්. සමහර විශ්වවිද්‍යාල මම හිතන්නේ මේවා භාවිතා කරන. එතකොට ඒ රටාවකින් ගන්න පුළුවන් ප්‍රශ්න හදන එක. ඒතර ප්‍රශ්න වලටත් පුළුවන්. උත්තර හොයන්න එකත් පුළුවන්. ඒතර දැනුම තියෙන පද්ධතිය බලලා ඒකත් පුළුවන්. එතකොට ඒකටත් අපිට මේ අපිට ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ඒක යොදා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි දරුවන්ව මේ අපි මොනිටර් කරන්න. නැත්තම් දරුවන්ව කොහොමද දරුවන් මේ වැඩ කරගෙන ප්‍රගතිය බලන්න සහ ඔවුන්ගේ ප්‍රගමනය සහ ප්‍රගතිය මොනිටර් කරන්න මේ කොහොමද අපි බලන් ඉන්නේ කියලා ඒකටත් පුළුවන්. එතකොට දරුවන් වෙනුවෙන් අපිට පුළුවන් එක දරුවට මෙන්න මෙහෙම මේ වැඩේ කරලා තියෙනවා, මේ ලකුණු තියෙන මෙතන තමයි ඉන්නේ කියලා මොනිටර් කරන්නත් AI පාවිච්චි කරන්න. ඊට පස්සේ රිද්මය හොයාගෙන දරුවව ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මොනිටර් කරන් ගියොත් දරුවා යන පැත්ත තේරෙනවා. ඒ කියන්නේ දරුවගේ මොලේ දියුණු වෙන්නේ කොයි පැත්තටද? ඔහු චිත්‍ර පැත්තටද දක්ෂ, සංගීත පැත්තටද දක්ෂ, කතාවටද දක්ෂ, ගණිතයටද දක්ෂ. මොකද හැමෝම හැම දෙයකටම දක්ෂ වෙන්නේ නැහැනේ. ඒක හොයාගන්නත් AI පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ ඊට පස්සේ මේ ඒ කියන්නේ හැසිරීම් රටා තියෙනවා නම් අඩුපාඩු වෙනවා නම් ඒව හොයාගන්න AI හරහා අපිට භාවිත කරන්න පුළුවන්. එහෙම කරලා අපිට පුළුවන් විශාල දත්ත හදලා සිස්ටම් එකක් හදලා අපිට පුළුවන් අනාගතයේ දරුවා කොයි වගේ වේවිද? එහෙනම් අනාගතයේ දරුවා හිතන හැටි කොහොමද? අපි එක වැඩසටහනක් කතා කරා දරුවන් හිතන රටාව තමයි එළියට එන්නේ වචන වලින්, ක්‍රියා වලින්. එතකොට හිතන රටාව අපි වචන ක්‍රියා අපි සටහන් කරලා AI භාවිතා කරාම දරුවන්ගේ හිතන රටාව හොයාගත්තා. එහෙනම් මේ දරුවෝ කණ්ඩායම හිතන්නේ කොහොමද? මොහුන්ගේ මොලේ වැඩ කරන්නේ දකුණු මොලේද වම් මොලේද? එතකොට වම් මොලේ පැත්තේ දරුවෙක්ද? මෙයාගේ රැකියාව මොකක් වෙන්න පුළුවන්ද? ඒ දුරටම යන්න පුළුවන්. මොකද මේක එතකොට දරුවට පහසුවක් වෙනවා. නැත්තම් අපි දැන් අපි හිතලානේ ගොඩක් කියන්නේ අපි හිතනවා දරුවා හිතනවා කියලා. නමුත් එතන පොඩි අපිට ඒ කියන්නේ ඉංගියක් ලැබෙනවා. එතකොට ඒකත් භාවිතා කරලා අපේ තියෙන දැනුම භාවිතා කරලා තනියම AI විතරක් නෙමෙයි අපිට පහසු යන්න පුළුවන්. එහෙම නොකරොත් අපිට නිකන් හිතුවට අපිට හිතන දේ තමයි හිතෙන්නේ. දැන් අපි හිතමු එක දරුවෙක් ගැන දැන් අපිට හිතෙනවා මේ දරුවා ගණන් අපහසුයි, මේ දරුවා මෝඩෙක් කියලා එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ දරුවා අනිත් පැත්ත බැලුවට පස්සේ ඒ දරුවා අනාගතේ ලොකු මේ රටේ ලොකු තනතුරක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගණිතය දන්නේ නැහැ. නමුත් කලාව පැත්තෙන් ඉතාම ඉහළ වෙනවා. තව දරුවෙක් ඉන්නවා ගණිතය හොඳට දන්නවා අනිත් ඒවා දන්නේ නැහැ. ඔහු
ලෝකයේ ඉහළම කෙනෙක් වෙන්න පුළුවන් ලෝකේ. එතකොට අන්න ඒවා අපිට බලන්න පුළුවන් අනාගතේ කොහොමද කියලා. එතකොට අර දැන් ඉස්සර ඔබ දන්නවද අනාවැකි සහ අපි ඒවා කිව්වේ එහෙම තනි පුද්ගලයෙක් හෝ පොඩි දත්ත ප්‍රමාණයක් කරගෙන. දැන් ඒකම අනාවැකි කියන්න පුළුවන් දත්ත භාවිතා කරලා. එතකොට දැන් කියන අනාවැකි වල සාර්ථකත්වය ගොඩක් වැඩි. ඒකට මොකද දත්ත ලක්ෂ ගණනක් බලලා මිනිසුන්ගේ මොලේ වගේ මොළ දහසක් මොළ දසදහසක් භාවිතා කළා කියන්නේ දැන්. අනිත් ඒවා ගැන එක මොලයක් පාවිච්චි කළා. ඒතකොට ඒ අනාවැකි වර්ධන තියෙන සම්භවතාව වැඩි. ඒක නිසාම තමයි පසුගිය කාලේ ඔය අනාවැකි බොහෝ අනාවැකි වැරදිච්ච අවස්ථාවල මිනිසුන්ට ගැන විශ්වාසය නැති වුණා. එතකොට දරුවන් ගැන දෙමාපියන්ටයි ගුරු මෑණිවරණ පියවරන්ට එකතු වෙලා අනාවැකි සාර්ථකව කියන තැනකට AI භාවිතා ගන්න පුළුවන්. ඇත්තටම අපි මේ වැඩසටහනේ හරය වෙන්නේ ඔබේ දරුවගේ අනාගතය ඔබටත් මේ එකතු වෙලා දෙමාපියන් සහ ගුරුවරුන් එකතු වෙලා සාර්ථකව ගෙනියන තැනකට ගෙනියන්න පුළුවන් වෙනවා AI වලින්. ඒ තමයි අපිට දෙන්න ඕන පණිවිඩය. ඒ අනාවැකේ බොහෝ විට හරියන්නේ ඒක දත්ත සහ විද්‍යාත්මක පදනමක් මත ගන්න නිසා සහ මිනිසුන්ගේ මොලේ වගේ මොළ දහස් ගණනක් භාවිත කරලා ගන්න නිසා. ඉතින් වෛද්‍යතුමනි මම හිතන්නේ අපි සමාජයක් විදිහට මේ ඔස්සේ වැඩ කටයුතු සිද්ධ කර යුතුයි කියන කාරණේ තමයි අපිට සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේ තාක්ෂණය අතහැරලා අපිට ගමනක් ඉස්සරහට යන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමනි අවසාන වශයෙන් මේ දැන් දරුවෙක් AI සම්බන්ධයෙන් අධ්‍යයනය ලැබලා මේක ජීවිතයට බද්ධ කරගෙන යම් ගමනක් යන්න උත්සාහ කරනකොට එතකොට ඔහු කොහොමද මේක ටිකක් පාලනය කරගන්න ඕනේ කියන එක පිළිබඳව කතා බහ කරමු අපි. ඔව්. දරුවන්ට ගත්තහම දැන් අපි දෙමාපියන් ගැන කතා කරා, අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු පියවරුන් ගැන කතා කරා. දැන් අපේ ඊගාව ත්‍රිකෝණයක් ගත්තොත් දෙමාපියන් ඉන්නවා, ගුරුවරුන් ඉන්නවා, ආදරණීය ගුරුවරුන්, ආදරණීය දෙමාපියන් සහ ආදරණීය අපේ දරුවන්. ඕක තමයි අපේ ඇත්තටම හදවත, අනාගතය. ඉතින් ඒකම අපි කතා කරන්නේ. දැන් දරුවන්ගේ පැත්තෙන් ගත්තම දරුවන්ට කියා දෙන්න ඕන. දරුවන්ට අර ස්වභාවික බුද්ධිය මොලේ භාවිත කරන. මොකද මම දැක්ක තුර්කිය කියන රටේ අවුරුදු 15ට ළමයින්ට ජංගම දුරකථන දෙන්න එපා කියලා. සමහර යුරෝප රටවල දැන් ඒක තියෙන ගමන් අපි දැන් අර ඕනම දෙයක් වුණාට හොඳ නැහැයි කියන වගේම කිසිම දෙයක් නැතුවත් බෑනේ. මැදකට එන්න ඕන කියලා අපි කියන්නේ. මැදකට මධ්‍යම මැදකට එන්න ඕන. මැදකට එන්න. ඉතින් දරුවන්ට AI කොයිලා කර දෙන්න නිසා AI වල වැදගත්කම කියලා දරුවන්ට යොදා ගන්න පුළුවන් ස්වභාවිකව රචනාව ලියන්න. ලියලා පුරුදු වෙන්න. ඊට පස්සේ AI වලිනුත් බලන්න. එතකොට AI වලින් ඇත්ත එක අපේ එකයි බලන්න අපිට මොනවා හරි ස්වභාවිකව වර්ධනය කරගන්න පුළුවන්. නැත්නම් 100%ම දරුවන්ට AI කියන්න නෙමෙයි අපි කියන්නේ. එතකොට AI වලින් තොරතුරක් හොයන්න ඕන නම් දරුවන්ට ඒකත් භාවිතා ගන්න පුළුවන්. දැන් දරුවන්ට එතකොට මේ දෙකම භාවිතා ගන්න පුළුවන්. දරුවන්ට අද කාලේ රචනාවක් ලියන්න ඕන නම් AI භාවිතා කරන්න. ගණිතය සම්බන්ධ වෙන්න AI පුළුවන්. විෂයක් ඉගෙන ගන්න ඕන නම් මේ භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට දන්නේ නැති දේවල් ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. සමහරට ගෙදර කෑම පිසින එකක් වෙන්න පුළුවන්. දැන් පිරිමි දරුවෝනත් කෑම හදන හැටි බලනවා. ගෙදර පිරිසිදු කිරීමක් කරන නව උපකරණයක් හදනවා. සමහරට නාසයකේ හදන රොකට් එකක් හදන හැටි වෙන්න පුළුවන්. AI භාවිතා කරලා පුළුවන් කොහොමද කියලා ඒ දැනුම වචනයක් හමු වුණාම ගිහිල්ලා බලන්න පුළුවන්. ඉස්සරට වඩා අර වැඩි දත්ත ප්‍රමාණයකින් බලන්න පුළුවන් ඒ මොකක්ද කියලා. එන තොරතුරු බොහෝ විට නිවැරදි. ඒ කියන්නේ වැරදි තොරතුරු නෙමෙයි ගොඩක් නිවැරදි තොරතුරු එන්නේ. එතකොට ඒක බලලා අපිට ප්‍රශ්න කරලා තව අන්න ඒකයි. දැන් ආවට පස්සේ තව එහෙනම් මේක හොයන්න ඕනේ. මේක හොයනකොට ඉක්මනින් හොයත හැකි. ඒක හරියම මේ පහසුයි පුරුදු වුණා. මොකද අපි පොත් ඉස්සර අපි වම් වෛද්‍ය දෙන්න කාලේ පොත් පෙරලලා පොත් බලලා දහස් ගාණක් බලලා ගත්ත එක දැන් ෂණිකව ගත්තා. ඉතින් අර මේකේ තියෙන හොඳ දේ අඳුරගෙන හොඳ පැත්ත ගමු. අපි මේකේ අඩුපාඩු නරක පැත්තේ කතා කරා. හැබැයි හොඳ දේ අල්ලගමු. දරුවන්ව මේකෙන් නම් එළියට දාන්න එපා. මොකද ඉන්දියාව වගේ මම නිතරම කියන රටවල් අද AI ගම්මාන හදන තැනට ඇවිල්ලා තියෙනවා. AI ගම්මාන හදනවා. AI ගම්මාන හදලා විශ්වවිද්‍යාල හදලා එහෙම එනවා. එතකොට අපි ඒ අතර අපිට තරඟ තියෙන්නේ චීන ගිහිල්ලා තියෙනවා. ඇමරිකාව AI වලින් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ විශාල දුරකට ගිහිල්ලා තියෙනවා. අපේ දරුවන්ට එහෙනම් AI ලං කරන්න වෙනවා. ඒකම තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපි අවුරුදු 5කින් 6කින් මේ දෙය කියලා වැඩක් නැහැ. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අපේ එතකොට දරුවන්ට අපි පොසත්ද දුප්පත්ද ගමේ ඉන්න දරුවද ඒක අදාළ නැහැ. අද වෙනකොට ජංගම දුරකථනයක් තියෙනවා හැමදෙනා තුලම.
පටන් ගන්න පුළුවන්. AI සර්ච් කරන්න පුළුවන්. අපි මේක සමාජගත කරමු. පැහැදිලි මේ රේස් එක අපි අතාරින්න බෑ. අපි රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා තමයි නැවත නැවත කතා කරන්නේ. වෛද්‍යතුමනි අවසාන වශයෙන් මේක ටිකක් ඔබතුමාට හිතනවද මේක අපේ රටේ තාම ප්‍රවර්ධනය විය යුතුයි ප්‍රමාදයි ටිකක් අපි නෑ ලංකාවේ ගත්තාම AI ගත්තාම මේ තොරතුරු අනුව AI ඉගෙන ගැනීම සහ යොදා ගැනීම දියුණුවෙන් පවතිනවා. ඒ කියන්නේ අපි දැනට කරන්නේ AI හදපු දේවල් භාවිතා කරන එක තමයි. භාවිතා කරන මොකද මම තාම කියන්නේ අපිට බැරි කමක් නිසානේ AI අර AI වල නිර්මාණ කරන තැනට එන්න වියදමක් යනවා. එතනට එන්න පුළුවන් නම් ලොකු වටිනාකමක් තියෙන. එතකොට නිර්මාණ කරනවා කියන්නේ ඒකේ මොළ හොයනවා කියන්නේ අනිවාර්යෙන් ඉතුරු ඔක්කොම දන්නවනේ. දැන් අපි කැමරාවක් නිර්මාණය කරනවා පෙරට අපිට ඒක පුළුවන්. ඒ නිසා නැවක් නිර්මාණය කරාගෙන ඊගවනව හදන්න පුළුවන්. පළවෙනි නැව හදන්න ඕන. පළවෙනි වාහනය හදුවගෙන ඊගව වාහනය හදන්න පුළුවන්. පළවෙනි AI පද්ධතියක් අපි හැදුවොත් ලංකාවේ ශ්‍රී ලංකාවේ නම දාලා AI හැදුවොත් දෙවෙනි AI පද්ධතිය 70. ඉතින් අපිට ගිලිහි ගිය සමහර දේවල් අල්ල ගන්න පුළුවන් තැනක් තියෙනවා. දැන් මේක මම මෙහෙම කියන්නම්. දැන් කොරියාව වගේ රටවල් කරේ අලුත් නිෂ්පාදන හදපු එක නෙමෙයි. ඒගොල්ලෝ මුලින් කරේ කවුරු හරි ගෙනාවු නිෂ්පාදනයක් කරලා කොපි කරලා හැදුවා. අද කොරියාව අනිත් රටවල් ඉස්සරහින්. ඉන්දියාව කරත් ඒකයි. ඉන්දියාව මුලින් කවදා කාර් එකක් හදන විද්‍යාඥයෝ ඉන්දියාව හිටියේ නෑ. මේ නමුත් ඉන්දියාව කරේ අනිත් රටවල කාර් එක යතුරු පැදිය හදන එක ගහලා ඒගොල්ලෝ රටේ හැදුවා. හදලා ඉවරලා ඒගොල්ලෝ ඊට පස්සේ දැන් ඒගොල්ලෝ හදනවා. හදට එතකොට අගේ කරන්න. එහෙනම් අපිටත් පුළුවන් මේක සම්පූර්ණ AI අපි භාවිතා කරලා අපි හදන්න පටන්ගෙන මුලින් ඒක පාවිච්චි කරමු. පාවිච්චි කරන අපිට නැති වෙච්ච අපිට අර ගිලිහි ගිය කාලය කොටස අපිට සමහර විට මේ අල්ල ගන්න පුළුවන්. මොකද කොතනින් හරි අපි පඩියක් නගින්න ඕන. අපි පල්ලෙහා නම් ඉන්නේ. ඉතින් ඒක නිසාම අපි කියන්නේ මේක මෙතනින් අල්ලගමු. අල්ලගෙන අපි අර අනිත් රටවල් කිට්ටුවට එන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඉතින් ඒකම අපි මේ මහන්සියලා කියන්නේ. ඉතින් අපි පුළුවන් තරම් මේක උත්සාහ කරලා මේක යොදාගමු. හොඳ අවස්ථාව මේක රටේ අයට. මේ අවස්ථාව අපි මග නොහැර ගමු. ඉතිහාසයේ මං හිතන්නේ අවස්ථාවන් ගොඩක් අපිට අතහැර ගන්න සිද්ධ වුණා විවිධ කාරණාත් එක්ක. මේ පරිච්ඡේදයක් අපි අලුතෙන් ලියන්න උත්සාහ කරමු. මොකද අලුත් පරපුරට අලුත් දරුවන්ට මෙතනින් එහාට ගමනක් යන්න අවස්ථාව උදා කර ගන්න පුළුවන්. ඒ වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. මේ දැනුම සම්බන්ධයෙන් අපි කතා බහ කිරීමේදී මං හිතන්නේ වෛද්‍යතුමා අපිට දැන් වැඩසටහන් කිහිපයකදීම මේ කාරණේ සම්ප්‍රේෂණය කරන්න උත්සාහ කරා. මේකේ වටිනාකම කොච්චරද කියන එක පිළිබඳව අපිට ලොකු දැනුමක් ඔබතුමා සම්ප්‍රේෂණය කරා. ඉතින් ඒ නිසා ඉස්සරහටත් අපි මේ AI දවසින් දවස වෙනස් වෙන විදිහට අපි ඒක කතා කරන්න උත්සාහ කරමු. එහෙනම් බොහොම ස්තුතියි ඔබට අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. ඔබ කොහොමද ජීවිතේට මේ කාරණා එකතු කරගන්නේ කියන එක පිළිබඳවත් අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම යහපත් හෙට දවසක්.